කොහොමද යාළුවනේ? ඔන්න අද අලුත් පාසල් වාරයට අපි ඉස්කෝලේ යන්න හදන්නේ පළවෙනියටම. චුටි ඉස්කෝලේ යනවද? අද ලොකුයි චුටි ඉස්කෝලේ යන්න හදන්නේ. අද ඉඳලා ඉතින් මට ගෙදර තනියම තමයි ඉන්න වෙන්නේ. අපි යන් එහෙනම් ඉස්කෝලේට. අද දවසේ කරන වැඩ ටික අද වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එනවා. අන්න මං ගෙදර ආවා. අද පාළුයි මට යාළුවනේ. මොකද මාසයක් විතර දෙන්න ගෙදර හිටියා. දවල් වෙනකන් නිදා ගන්නවා. චූටි වනා 9 විතර වෙනකන් ඇහැරව ගන්න බෑ. මේ කෑ ගහනවා, රණ්ඩු වෙනවා, කෑම හොයනවා. දැන් ඉතින් අද ඉඳලා මට උදේ වරුවම පාළුයි. ඒක නිසා මොනවා හරි පාළුව යන්නත් එක්ක ගෙදර වැඩ ටිකක් වැඩියෙන් කරන්න ඕනේ. මිදුලේ පැත්තක් තියෙනවා මම සුද්ධ කරලා. දැන් ඒ ටික ඉතිරි ටික සුද්ධ කරගන්න ඕනේ. ඇඳුම් මාරු කරගෙන බලමු මං අද පොඩි දෙන්නත් නැතුව මොනවද කරන්න කියලා. දිගටම ඉන්න මාත් එක්ක. මේ තියෙන්නේ අපේ ගෙදර පිටිපැත්ත. තාම වැඩ ඉවර කරලා නෑ යාළුවනේ. කොච්චර කාලයක් යයිද දන්නේ මේ වැඩ ඉවර කරගන්න. මොකද සෑහෙන කාලයක් තිස්සේ මේ කුස්සිය හදාගන්නක තමයි ලොකුම හීනය වෙලා තිබුණේ. හැබැයි පොඩි දෙන්නගේ මේ ඉස්කෝලේ වැඩවලට යන වියදම වැඩි වුණා. විශේෂයෙන් අපේ ලොකුගේ පන්ති ගාස්තු එහෙම ගොඩක් වැඩි වුණා. එයා ඉංග්‍රීසි මීඩියම් කරන්න ගත්තා 6 වසරේ ඉඳලා. ඊට පස්සේ ගොඩාක් වැඩි වුණා වියදම. පෙට්‍රල් වියදමත් වැඩි වුණා. මොකද ක්ලාස් වලට එහෙම ගොඩාක් යන්න ඕන නිසා. ඉතින් දැන් මේ විදිහට තමයි තියෙන්නේ. බලමු ඉස්සරහට අපේ ජීවිත 20 26 අවුරුද්දේ ඊට වැඩිය වෙනස් වෙයි කියලා හිතනවා. මේ තියෙන්නේ අද උදේට හදපු කෑම. බබාලා දෙන්නට ඉස්කෝලේ ගෙනියන්නත් එක්ක තමයි හැදුවේ. දැන් මං හදන්නේ උදේට කන්න. අපේ චූටි බත් එක ඉතුරු කරන් යනවා ගෙදර ඉන්න බල්ලට ඇප්පුසටයි දෙන්න. මේ බිත්තරේවත් කන්නේ නැහැ. මේ වගේ දෙයක් දැම නූඩල්ස් මැකරෝනි හරි රයිස් හරි දුන්න දවසට තමයි ඔක්කොම කාලා එන්නේ. නැත්තම් ඉතින් හැමදාම බත් එක ගෙනාපු ගමන්ම මේ අපේ බ්‍රවුන්ට දෙනවා. බ්‍රවුනිත් බලාගෙන ඉන්නේ චූටි කොයි වෙලාවෙද ගෙදර එන්නේ කියලා. එයාගේ බත් එක්ක කනවා. බ්‍රවුනි නිදාගෙන හිටියේ මේ මං කන්න ගන්න වෙලාවේ. දැන් එයා නැගිටලා ඇවිල්ලා. ඒක නිසා කාලිවල ඒ දෙන්නට කෑම දීලා මේ ගොඩක් තනකොළ වැවිලා තිබුණා. අපේ ඇල අයිනේ මේ මිදුලේ ඒක අයින් කරගන්න ඕන. හස්බන්ඩ් ගෙදර එන්න කලින් ටිකක් සුද්ධ කරලා තියෙනවා. ඊට පස්සේ මේ මැෂින් එකකින් කපයි තනකොළ ටික. ඒක නිසා කැලේ වෙච්ච ටික සුද්ධ කරගන්න හදන්නේ. අවුරුද්දකුත් වෙනවනේ ඉතින් ටිකක් ලස්සනට තියෙන්න ඕනේ නේ මිදුල්ල එහෙම. කාලි වෙලා අපි යන් ඒ ටික සුද්ධ කරගන්න. මේ තියෙන මගේ ඇන්තෝරියම් පැල ටික කලින් හිටවල තිබ්බ ගොඩක් පෑවුමට මැරුණා. ඉතින් දැන් මං හැදුවේ ආයෙමත් මේ හිස් වෙච්ච පෝච්චි ටිකේ අලුතින් මොටි ටිකක් හිටවන්න. මේක වටේ සුද්ධ කරගත්ත මං කලින් දවසේ මේ දිගටම සුද්ධ කරා. දැන් මට සුද්ධ කරන්න ඉතුරු වෙලා තියෙන්නේ මෙන්න මේ පැත්ත. තේනවනේ හොඳටම කැලේ වෙලා. දැන් ටිකක් අවුවත් සැරයි. මේ ටික විතරක් තමයි අද සුද්ධ කරගන්න වෙන්නේ අවුව සැර වෙන්න කලින්.
මෙයාත් ඇවිල්ලා. මම වැඩක් කරනවා නම් මෙයාටත් එන්න ඕනේ. රවුනි. හලෝ. ආවද? මට උදව් කරන්නද ආවේ? ටිකක් මහන්සි. උඟ ඩාන්සකින් වැඩ කරන්න. ඒකයි වැඩිපුර මහන්සි. මොන්ටරුන්ගේ සද්දේ වැයනවද ඔයාලට? මොන්ටරු ඉන්නව නෙමෙයි සෑහෙන්න. ඈතනම් ඉන්නවා පේනවා වෙල්යායේ. මේ පැත්තෙත් ඉන්නවා. මේ දවස්වල වෙල්යායේ ලස්සනයි කොළ පාටයි. ගොම් පැලවෙලා. අපි හවස් අරුවකයන් වෙල්යායේ වීඩියෝ එකක් කරන්න. පුංචි දෙන්නත් හරි ආසයි යන් කී කියනවා මේ දවස් ටිකේම වෙලාවක් හම්බුන්නේ නැහැ. දැන් මේ ටික අස් කර ගන්න ඕන. කුණු ටික කොහාට හරි ගිහිල්ලා දා ගන්න ඕන. හරි තියෙන අතන ලොකු කුණු ගොඩක් තියෙනවා කලින් දවසේ. ඒව ටිකත් එක්ක ටික අස් කරලා ඉවර වෙලා මේ ටික කොහොමද වැඩ ටික ඉවර වෙනකොට හරි දැන් ඉස්කෝලේ ගාවට යන්න වෙලාව හරි එතකොට යන්නෝනේ චූටි වෙක්කන් එන්න 12 වෙනකොට ඉස්කෝලේ ගාවට. මෙන්න මේ ටික තමයි සුද්ධ කරගත්තේ. මෙතන ඉඳලා මෙන්න මේ තල් ගහිනුත් එහාට වෙනකම්ම සුද්ධ කරා. මේ තියෙන්නේ තල් ගහක්. මේකේ ගෙඩි හැදුනා. ඒ වුණාට ඒ ඔක්කොම ගෙඩි ටික හැලුණා මේ. ඇයි දන්නේ? ඒකේ අතු ටික ඔක්කොම පෑස්සා ඊට පස්සේ මේ අඹ ගස් දෙකට හෙවණ වැටෙනවනේ ගෙඩි හැදෙන්නේ නැහනේ. ඒක නිසා මෙච්චර මේ පොඩ්ඩක් උනාට බලන්නකො තිබිච්ච කොළ ටික කොළ රොඩු ගොඩ අර කැලේ වැවිලා තිබ්බ සෑහෙන්න. එච්චර කැලේ වැවෙන්නේ මෙන්න මේ පැත්තෙන් මේ තියෙන ඇලක්නේ. කොච්චර සුද්ධ කරත් මෙන්න මේ තනකොළ ගස් වැවෙනවා. මොනවද මේවට ඔයාලගේ පැත්තේ කියන අපි කියනවා පොහොන් කියලා. මේ හරි ඉක්මනට පැලවෙනවා. ඔය තියෙන්නේ මේවා මේ පැත්තට આવොත් එහෙම ඒවා යට හැලිලා ආපහු ගොඩාක් කැලේ වෙනවා. ඉතින් ඒ ටික තමයි සුද්ධ කරගත්තේ. හදට ඉතින් මෙච්චරයි. දැන් දවල් වෙලා. අවුව හොඳටම පායලා නේ කුණු ගොඩ. මේ ටික අස් කරලා දාන්න ඕනේ දැන්. මරහ වහයිද චම්බන මහන්සියට මේක කාලා ස්කෝල්ට යන්න හදන්න. ඉතින් යාළුවනේ අදට බ්ලොග් එක ඉවර කරන්න යන්නේ. මොකද මම දැන් ඉස්කෝලේට යනවා චූටි බබාව ගන්න. ඉතින් අද දවස පුරාම මාත් එක්ක හිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි. දිගටම මගේ වීඩියෝ බලන්න කියලා ආරාධනා කරනවා. වීඩියෝ වලට කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම දැන් හදන්නේ ඉස්කෝලේට යන්න. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ බලනවට කමෙන්ට් කරනවට. ඉතින් ගිහින් එන්නම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.